Hi ළමයි අපි අද අපේ ගෙදර ඉන්න අච්චාරු ස්පෙෂලිස්ට් ගේ එයාගේ ස්පෙෂල් රෙසිපි එකක් ගෙනාවා. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මෙයා මේක හදලා ගේන කම්ම. මම ෆිල්ම් එකේ සීන් හිටියේ. හැබැයි චුට බොරු කියන්න ඕනේ උච්චර නම් පුදුමුන්නේ නෑ චූට්ටක් රංගපෑවා. ඒකට ඇත්තටම රසයි. හදුවද? කොයි වෙලේද හදුවේ? එයාගේ වැඩේ කොයි වෙලෙත් ගෙදර තියෙන මොනවා හරි අමු පළතුරු ටිකක් එකතු කරගෙන අච්චාර හදන එක තමයි. ඇත්තටම රසයි. ඔයා ෆිල්ම් එක බල බල ඉඳි හැදුවේ. සාමාන්‍යයෙන් ටිකක් ඉදුණු පැහිච්ච වෙරළු තියෙනවා නම් නිකම්ම තම්බන්න පුළුවන්ලු. මේක අමු නිසා තමයිලු ඒ ළමයා කැපුවේ මේ සේන. කපලා ලුණු දාලා ඊට පස්සේ කිසි මොනවද මේ කරලා තියෙන්නේ? මම දන්නේ ඇත්තටම මේ වීඩියෝ එක ගන්න වෙලේ. මේ තමයි අපේ ගෙදර බල්කනි එකට පේන view එක. අපේ ගෙදර හවසට ඇත්තටම හරි ලස්සන මේක අපේ අම්මිගේ garden එක. යා හොඳට මේන්ටේන් කරනවා. වෙරළු එක තම්බෙනකන් මේගොල්ලෝ මේ කරලා තියෙන වැඩ තමයි මේ මගේ ෆෝන් එකකින් ළඟ ගිහිල්ලා සේරම garden එකයි සේරම ටික වීඩියෝ කරලා තියෙනවා. හැබැයි ලස්සනයි. මේ තමයි අම්මිගේ garden එකේ තියෙන ලස්සනම තැන. ලස්සනයි ඒ සුරුවම. ඒක නම් යා ගත්තේ යා වෙනුවෙන්ම හදවලා. ඔයාලටත් ඒ වගේ එකක් ඕන නම් මට පහලින් කමෙන්ට් කරන්න මම ඒක ලෑස්ති කරලා දෙන්නම්. ඒකේ ගොඩක් ಜಾති තියෙනවා. මේ තමයි අච්චාරු හදන්න ලෑස්ති වෙච්ච පොඩි කට්ටිය. ඒගොල්ලෝ තමයි හදලා තියෙන්නේ මේ වෙලේ. මුලින්ම මේ දාන්නේ සියඹලා. සියඹලා අරගෙන ඒක වතුර දාලා හොඳට මේ සියඹලා වතුර එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට මිරිස් කුඩු ගොඩක් දාන්න. මම නම් කියන්නේ තව ගොඩක් දාන්න කියලා. හැබැයි නිහාර නම් දාලා තියෙන්නේ ටිකයි. තාච්චියක් ලිපේ තියලා මේ ඊට පස්සේ තමයි මේ ඔය සියඹලා වතුර එකට මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, සීනි දාන්න. සීනි නම් තව ටිකක් වැඩිපුර දාන්න. මොකද ඕකේ පෙන්නුවේ නැති වුණාට තව ටිකක් පස්සේ සීනි දැම්ම කිව්වා. ඊට පස්සේ සීනි දාලා හොඳට ටිකක් වෙලා ඕක කලවම් කරන්න. විනාඩි 2ක් විතර කලවම් කරලා ඊට පස්සේ අපි තම්බ ගත්ත වෙරළු එක ඒකට දාලා හොඳට හැන්දෙන් පොඩි කරන්න. වෙරළු පොඩි වෙනකම්ම පොඩි කරන්න. එතකොට තමයි රස. කරන් චූටි vlog එකක්. මේ වගේ තව recipes family vlogs බලන්න මම subscribe කරලා තියාගන්න, like කරන්න අපේ නිහාර වෙනුවෙන්.